හයි ළමයි අද මම චිකන් එකක් හදන්න හදන්නේ කපාගත්ත චිකන් ටික බලන්න. දැන් අපි මේක කපලා සෝදලා කරලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. හොඳට බලා ගන්න. ඊට පස්සේ අපි දැන් ඒකට සුදු ලුණු ඉඟුරුයි ටික මේ මම මේ කැරට් සුද්ධ කරන එකේ තමයි ඉඟුරු සුදු ලුණු සූර ගන්න. चिकन टिक्का lamai pokol mas टिक्का හොදලා තියෙන්නේ ඉඟුරු සුදු ලුණු ටික මේකෙන් හොදලා ගන්නවා මම මේකෙන් තමයි සුදු ලුණු ඉඩි 5-6ක් වගේ ගන්නේ මස්සෙකට දාමු අර සූරගත් ඉඟුරු සුදු ලුණු ටික ඒක දාමු ඊට පස්සේ ගම්මිරිස් ටිකක් දාමු ඊට පස්සේ ලුණු ටිකක් දාමු ඊට පස්සේ අපි දෙහි ටිකක් දාන්න එකට දෙහි ගෙඩියක් වගේ දැන් අපි ඒකට ගොරක ටිකක් දාමු මේ ගොරක ලංකාවේ ගොරක ඒක වැඩි දාන්න ඕනේ සුකුරු මස්සලට ඊට පස්සේ අපි මේක හොඳට අත ගන්නවා දැන් මේක හොඳට අපි පහේ දාලා මම අත ගාගත්තා බලන්න ළමයි දැන් අපි ඒක කවර් කරලා විනාඩි 10ක් 15ක් විතර ෆ්‍රිජ් එකේ තියමු මේ බලන්න දැන් අපි ඒක කවර් කරනවා ඒක දැනනවාද ෆ්‍රිජ් එකේ කියන්නේ ඒකට මිරිස් පහේ අල්ලගන්න එතකොට රස වැඩි වෙනවා ඒක ෆ්‍රිජ් එකට දාමු විනාඩි 10කින් විතර හම්බ වෙමු. මිරිස් තක්කාලි චිකන් එකට කපා ගත්තා ළමයි. ලුණු, කරපිංචා, මිරිස් කරල් පළලා, කුරුඳු, කරාඹු නැටි, එන්සාල්, තක්කාලි, ඉඟුරු සුදු ලුණු. ඒ ටික තමයි. අපි තාම මස් එක ෆ්‍රිජ් එකේ විනාඩි 10ක් උනේ නෑ. ළමයි මම මිරිස් කුඩු බදින ගමන් එන්නේ මම මිරිස් ගොඩක් කන හින්දා මිරිස් කුඩු පොඩ්ඩක් වැඩිපුර ගත්තා මිරිස් ටික බැදුනට පස්සේ අපි අර ෆ්‍රිජ් එකේ තියපු චිකන් ටිකට දාලා ගමු මේක රන්වන් පාට වෙනකම් බෙද ගන්න දැන් මිරිස් ටික හොඳට රන්වන් පාට වෙන්න බෙදලා තියෙනවා ළමයි දැන් ඒකට බෙදුණු තුන පහේ කුඩු ටිකක් දාගෙන ඒක චුට්ටක් බැද ගන්නවා චුට්ටක් විතර මිරිස් මම මිරිස් බදිදි කුස්සියට කවුරුත් දෙන්නේ සැරයිනේ මේක චුට්ටක් වගේ බැද ගන්නවා ලොකුවට නෙමෙයි කැස්සලව මිරිස් සැර බැදගත්ත මිරිස් කුඩු පහේ කුඩුවේ මේ චිකන් එකට දැම්මා දැන් මම ඒක අත ගන්නවා හොඳට මේක අත ගාලා ඒ පහේ ටික එකතු මස් එකට අල්ලගන්න අත ගන්නවා
මේ අත ගාගත්ත ළමයි හොඳට අත ගාගත්තා. ඊට පස්සේ අපි දෙන්නේ තෙලිය ලිපේ කියලා තෙල් ටිකක් දැම්මා. තෙල් ටික රත් වුණාම අපි මේකට ඉඟුරු සුදු ලුණු ටික දාමු. මේ දැන් ඉඟුරු සුදු ලුණු ටික බෙදෙන ගමන් තියෙනවා. ඒක රන්වන් පාට වෙනකම් බෙදගමු. ඒක රන්වන් පාට වෙද්දි මම කුරුඳු පොත්තයි එනිසා කරාබුන්නටි ඒ ටික දැම්මා. දැන් අපි මේකට තක්කාලි අම්මිරිස් ලුණු ඒ ටික දාමු. දැන් තක්කාලි අම්මිරිස් කරපිංචා ලුණු ඒ ටික දැම්මා මේකට. අපි මේකට දැන් අර බෙදපු පහේ අත ගාපු මස් ටික දාමු. දැන් අපි පහේ අත ගාපු මස් ටික දැම්මා. රසකාරක මොකුත් නැහැ. දැන් අපි මේකට වතුර පොඩ්ඩක් දාමු. ඒකට වතුර දැම්මා. දැන් මාස් එක හොඳට ඉදෙන්න ආරිමු. අපි පොඩ්ඩක් කවලම් කරලා තව ලුණු පොඩ්ඩක් මදි නම් ඔයාලා බලලා දාන්න. මේකට ලුණු මම ලුණු බලලා තව පොඩ්ඩක් ලුණු දානවා. කොහොමද හොඳට ඉදෙන්න ආරින්න මාස් එක හොඳට හැදෙන්න ආරින්න ඕන. මාස් එක දැන් හොඳට ලිපේ පැහෙන්න දීලා තියෙන්නේ. අපි දැන් පරිප්පුවක් හදමු. රසකාරක මුකුත් නැහැ. මගේ මයින් එකේ හිතන විදිහට තමයි හැදුවේ. ඕගොල්ලොත් හදලා බලන්න රසයි. ලස්සන පාටක් තියෙන ළමයි. මෙන්න දැන් චිකන් කරිය මාරම සුවඳයි. එනවාද? දැන් අපි ඒක බාමු නේද? දිමින් තියමු දැන් ඇති වගේ. මේ තියෙන්නේ මගේ චිකන් කරි එක. බලාගන්න. මේ බලාගන්න ළමයි. දැන් මම මේකට දානවා. දැන් මේක ෆ්‍රිජ් එකේ දාගෙන දවස් දෙකක් විතර කනවා හැබැයි. දැන් ළමයි පරිප්පු හදන්නේ. වරන්දක් ලිපේ තියලා අපි තෙල් ටිකක් දැම්මා. තෙල් ටික රත් වෙනකොට ඒකට අබයි සුදු ලුණු සුදු ලුණු ටික රන්වන් පාට වෙන්න බෙදලා ගමු. සුදු ලුණු ටික දැම්මා. දැන් සුදු ලුණු ටික රන්වන් පාට වෙන්න බෙදලා ගමු. මේකට ගත්ත දේවල් අම්මිරිස් ලුණු කුරුඳු කරපිංචා අබ උළුහාල් ඒ ටික. අද කුකින් වැඩේනේ ළමයි. ඒ හින්දා ඉතින් කුකින් අපි ඒකට මිරිස් අබ උළුහාල් කරපිංචා රම්පිනේ සොයි කුරුඳු ඒ ටික දාලා කවලා ගන්න. ඊට පස්සේ තව විනාඩි 2කින් පරිප්පු ටික දාමු. ඕගොල්ලන්ට පෙන්වන්න ඕනේ හින්දා මිරිස් කුඩු කහ පහේ කුඩු කෑලි මිරිස් ලුණු අපි එච්චරයි ඒකට දැම්මේ. වෙන මුකුත් දැම්මේ නැහැ. ඊට පස්සේ කවලම් කරමු. වෙන මුකුත්ම දැම්මේ නැහැ. දැන් ළමයි ඒකට අපි අර දිය කිරි දාමු මේක තැම්බ වෙන්න. ඊට පස්සේ මේක තැම්බුනහම මිටි කිරි දාලා ගමු. පරිප්පු එක තැම්බුනාට පස්සේ මිටි කිරි ටිකක් දාලා ගමු. ඔයගොල්ලෝ හිතන්න එපා මම පොඩ්ඩක් වැඩිපුර හදන්නේ. මම ෆ්‍රිජ් එකේ දාලා දවස් දෙකක් විතර තියාගෙන කනවා. මොකද හිතන්න එපා. වැරදි අඩුපාඩු තියෙනවා නම් මට බනින්නත් එපා කියලා දෙන්න මම හදාගන්නම්. ළමයි පරිප්පු එක අපි දැන් මේකට මිටි කිරි ටික දාලා ගමු. අපි මේකට දැන් මිටි කිරි දාමු. මිටි කිරි දැම්මා. දැන් අපි ලුණු එහෙම ඇද්ද කියලා බලමු. ලස්සනයි නේ ළමයි. රසයි. ඇති. රසයි කියලා මමනේ කියන්නේ රසයි කියලා හිතනවද ඔයගොල්ලන්ට? මගේ පරිප්පු එක. පරිප්පු ඇති ළමයි බාන්න හදන්නේ. පරිප්පුවත් හොඳටම ඇදලා තියෙන්නේ නේ. මෙන්න ළමයි මගේ පරිප්පුව. දැන්
පරිප්පු චිකන් එක හදලා ඉවරයි. done.